right okay right මම select කරගත්තා A level ICT part 2 paper එකේ 6 section එකේ තියෙන D කියන ප්‍රශ්න තෝරගත්තේ මේක බයස් කරන් තියෙන්නේ subnet mask සම්බන්ධයෙන් right මේක subnet mask සම්බන්ධයෙන් බයස් කරන් තියෙන ප්‍රශ්නයක්. ඒකට අපි බලමු මොකද්ද මේ subnet එක කියන්නේ සහ කොහොමද step by step මේ ප්‍රශ්න වලට උත්තර ගන්න කියලා right මම ඒතර subnet mask සම්බන්ධ theoretical knowledge එක cover කරන ගමන් ඕගොල්ලන්ට මේ ප්‍රශ්න වලට උත්තර ගන්න විදිය පෙන්නන්න right okay අපි ඔක්කොම කලින් බලමු මොකද්ද මේ subnet එකක් කියන්නේ කියලා right subnet එක කියන්නේ හරිම සරල concept එකක් මේකේ මාළු දෙයක් නෑ හිතන්න ඕගොල්ලෝගේ company එකක් තියෙනවා මොකක් හරි organization එකක් තියෙනවා ඒකේ department තුනක් තියෙනවා right ඕගොල්ලෝ දන්නවනේ ඉතින් දැන් කොහොමද IT හැම company එකකම IT base වෙච්ච company තමයි ඉතින් දැන් ගොඩක් වෙලාට තියෙන්නේ. ඉතින් ඒවල අනිවාර්යයෙන්ම networks තියෙනවා. ඔයගොල්ලෝ දැකලා ඇති. මේ right. ඉතින් මේ company එකේ ඔයාලා හිතන්න මේ company එකේ global network එකක් implement කරලා තියෙනවා. ඒ කියන්නේ මුළු company එකේම network එකක් තියෙනවා. right. ඉතින් මේ network එක දැන් මේ department තුනක් කියලා හිතන්න. මේ network එක තව sub network තුනකට කඩනවා. හරිද? ඒක manage කරන්න ලේසි වාසිය තියෙනවා. ඉතින් මේක ඇතුලේ මැනේජ් කරගත්තා ඒක සිකියුරිටි දැන් මේක දැන් මේ ඩිපාර්ට්මන්ට් කෙනෙක්ට මේ ඩිපාර්ට්මන්ට් එකේ දේවල් ඇක්සස් කරන්න බැරි කරන්න පුළුවන්. ඒ වගේ යම් යම් ලොජිකල් රීසන් මත තමයි අපි ඩිපාර්ට්මන්ට් වයිස් මොන හරි පදනම මත සබ්නෙට් එක කඩන්නේ. ඉතින් මේ වගේ විදිහකට එක නෙට්වර්ක් එකක් තවත් සබ් නෙට්වර්ක් සෙට් එකකට කඩන එකට තමයි සබ්නෙට් කරනවා කියලා කියන්නේ. right. එතකොට networking වලදී subnet කරන්න technically අපිට subnet mask කියන එක අවශ්‍ය වෙනවා mask එකක් කියන එක අවශ්‍ය වෙනවා මම දැන් ඕගොල්ලන්ට කියලා දෙන්නම් මොකද්ද මේ subnet mask එකක් කියන්නේ කියලා right mask එකක් කියන එකේ basic අර්ථය right දැන් මේ mask එකක් කියවගම මේ මූණට දාන mask විතරක් නෙමෙයි right mask එකක් කියන එකේ general අර්ථයක් තියෙනවා right ගොඩක් තැන්වල මේ mask කියන අර්ථය අපිට හම් වෙනවා මම නිකන් බේසික් උදාහරණයක් ගන්නම් right ඔයගොල්ලෝට මතකද ඔයගොල්ලෝ පොඩි කාලේ ඩෙස්ක් බාන්ක් වල තිබ්බ ඔය මේ අර ග්‍රේඩ් එක ගහන්නේ දැන් 1B ඔම ගහන්නේ කොහොමද ඒක print කරන්නේ ඔයගොල්ලෝ ඒක print කරන්නේ හරි සරලයි කාඩ්බෝඩ් එකක් ගත්තා ඒගොල්ලෝ ඒක කැපුවම උනේ කැපුවා මම drawing නම් perfect නෑ නෑමයි right මේ විදිහට මේ කපලා මේ කාඩ්බෝඩ් එක මේ ඩෙස්ක් එකේ තියලා මෙහෙම paint brush එකකින් අඳිනවා ඒක ස්ප්‍රේ කරනවා ඔය වගේ action එකක් කරලා තමයි ඒගොල්ලෝ මේක print කරන්නේ right එතකොට ඔන්න ඔතනදී මෙන්න මේකට අපිට කිව්වා ඒක mask එක කියලා මේක ඇවිල්ලා මේ print එකේ mask එක මේ mask එක මේ mask එකෙන් තමයි 1B එකෙන් print කරන්නේ එතකොට මේ mask එකෙන් වෙලා තියෙන්නේ මොකද්ද අපිට අනවශ්‍ය area එකක් වහලා අවශ්‍ය ටික විතරක් මතු කරගෙන expose කරගෙන තමයි තියෙන්නේ හරිද ඒක තමයි mask එකක් කියන එකේ තේරුම right මේ concept එකම තමයි subnet mask වලත් තියෙන්නේ හරිද මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් give a second right ඔය concept එක subnet mask එකේ තියෙන්නේ හරිද මෙහෙම මට ඒකට IP address එකක් ගන්න මම මේ ගානේ තියෙන IP address එකම ගන්නම් right 192 168යි 56යි 32 සහ subnet mask 26 කියලා තියෙනවා right මම ඒකත් මෙතනම කියලා දෙන්නම් මේකට තමයි කියන්නේ subnet mask එක කියලා මේ subnet mask කියන්නේ එක විදිහක් right මේකට අපි කියන්නේ CIDR notation එකෙන් ලියනවා කියලා CIDR අංකනේ හොම සිංහලෙන් whatever CIDR notation එකෙන් ලියනවා කියලා තමයි මේ කියන්නේ right එතකොට මේ IP address එක මේ විදිහ sorry මේ subnet මේ විදිහට ලියනවා වගේම තව ක්‍රම තියෙනවා. තව අපි දන්න main එක ක්‍රමයක් තියෙනවා dotted decimal වලින් එන. ඒක තමයි පළවෙනි ප්‍රශ්නේ අහන්නේ right. දී ඇති IP address එකේ subnet mask එක 30 දශමයන් වෙන ලියා දක්වන්න. හරිද? dotted decimal notation එකෙන් ලියන්න කියලා කියන්නේ මේකට කියන්නේ CIDR notation. හරිද? අනිත් ක්‍රමය තමයි dotted decimal notation හරිද dotted decimal notation එක තමයි අනිත් එක හරිද
ඒක කන්වර්ට් කරගෙන මේක ඒක ඒ විදිහට ලියාගන්න මම ඔයාලට පෙන්නන්නම්. ඊට කලින් මම ඔයාලට මේ IP address එක අරගෙන තව පොඩි දේවල් ටිකක් තියෙනවා කියන්න. right ඒක අපි මුලින් බලමු. ඔයගොල්ලෝ දන්නවා IP address එකක තියෙන්නේ block 4යි. මේ විදිහට block 4ක් තියෙන්නේ right. මේක block එකක තියෙන්නේ binary bit 8ක්. හරිද? ඔයගොල්ලෝ දන්නවනේ ඒක. මම ඒ ආයෙ කියන්න යන්නේ නැහැ. හරිද? binary block මේ bit 8 ගන්න තියෙන්නේ. හරිද? මම ඔක්කොම දින්න යන්නේ. මේවලක් තියෙනවා right. එතකොට මෙතන තියෙන්නේ bit 8යි. හරිද? මෙතන bit 8යි right. දැන් අපි දන්නවා මේක නැත්නම් ඕගොල්ලන්ට ස්ක්‍රීන් කරන්න අමාරුයි මට right. දැන් මෙහෙම තමයි අපේ IP address එකේ binary conversion එක විදිහට ගන්න පුළුවන් එක right. එතකොට දැන් මෙතන CID annotation එකේ 26 කියලා දිනවනේ. ඒකේ අදහස තමයි bit 26ක් lock කරන්න. ඒ කියන්නේ bit 26ක් mask කරන්න. හරිද? මම ඔයගලන්ට කලින් කිව්වා වගේ mask එකේ තේරුම තමයි අපිට අවශ්‍ය අනවශ්‍ය එකක් වහලා අපිට අවශ්‍ය තියක් විතර expose කරන්න. ඒතකොට mask එක තමයි 26 කියන්නේ. 26ක් mask කරන්න කියන්නේ එන්නත 26ක් lock කරනවා කියලා මම ඒකට කියනවා. හරිද? මුල ඉඳන් මේ පැත්තේ ඉඳන් අපි bit 26ක් lock කරනවා right. එතකොට මෙතන 8ක් තියෙනවා 8යි 24යි. දැන් මෙතන මේ ගානේ 26යි. තව bit දෙකක් අන්තිම ඔක්ටෙට් එකෙන් නැත්තම් බ්ලොක් එකනෝ තරම් තියෙනවා. හරියන්නේ නැහැ මෙන්න මෙහෙම දෙයක් right. මෙන්න මෙහෙම දෙයක්. මෙන්න මේ ඒරියා එක right. right මෙන්න මේ ඒරියා එක. මෙන්න මාස්ක් එකක් දැම්මා. bit 26ක් ලොක් කරා අපි right. මාස්ක් කරා bit 26ක්. දැන් මේ ඒරියා එක ආයේ මේ ඒරියා එක මේ IP address එකෙන් හෙල්ලෙන්න බෑ. ඒ කියන්නේ මේක බ්ලොක් කරලා තියෙන්නේ. ලොක් කරලා තියෙන්නේ right. ඉතින් ඕක තමයි අදහස. මාස්ක් එකක් දැම්මා කියන්නේ ඕක right. මෙන්න මාස්ක් කරා bit 26ක් මාස්ක් කරා right. ඒතර අපිට ඉතුරු ඉතා bit 8ක් මේ sorry 6ක් මොනවා හරි කරගන්න. මොකද මෙතනින් දෙකක් ගියා 6ක් ඉතුරුයි. මේ අපිට මොනවා හරි දෙයක් කරගන්න සබ්මිට් කරගන්න 6ක් ඉතුරු. ඔන්න ඕක තමයි මාස්ක් එකක් දානවා කියන අදහස right. හරි අපිට අවශ්‍ය ඒරියා එකක් අනවශ්‍ය ඒරියා එකක් ක්ලෝස් කරලා ලොක් කරලා වැහුවා. අපිට අවශ්‍ය කරන rest of the bits ගන්න මෙතන දැන් ඉතුරුලා තියෙනවා right. ඕක තමයි මාස්ක් එකක් දානවා කියන්නේ right. දැන් මේක CIDR notation එකෙන් තමයි අපි දැන් මේක ගත්තේ මේ mask එක දාන විදිහ right. ඕක ලියන්න පුළුවන් තවත් ක්‍රමයක් තියෙනවා. මම ඔයාලට කිව්වා දැන් dotted decimal notation එක. අපි ඒකෙන් ලියන විදිහ බලමු. හරි සරලයි. ඒකේ අදහස තමයි දැන් මම ඔයාලට කියවනේ මේකේ meaning එක bit lock කිරීම. එහෙම නැත්නම් යම්කිසි bit ගානක් IP address එකෙන් වහනවා lock කරනවා. ඉතින් ඒක අපි දැන් මේ තියෙන binary right. මේ තියෙන binary වලින් අපි ඕක decimal වලින් ලියනවා. හරිම සරලයි. හරිද? bit 8ක binary conversion එකේ ඉන්නේ 255නේ. මේක ඔක්ටෙට් එකේ තියෙන 255නේ. ඉතින් මේකේ 255යි. මේක 255යි right. මෙතනත් 255යි. මේ ඔක්ටෙට් තුනේ මේ බ්ලොක් තුනේම values ගත්තා 255යි. හරිද? මේ බ්ලොක් එකේ දෙකක් විතරක් අරන් තියෙනවා. හරිද? මෙන්න මේ දෙක විතරක් අරන් තියෙනවා. හරිද? ඉතින් මේ දෙක අපි මේ ඩෙසිමල් වලට කන්වර්ට් කරනවා. හරිම සරලයි. ඒක මම මේ ඩෙසිමල් කන්වර්ෂන් පාඩමක් මෙතන යන්නේ නැහැ. මම නිකන් just ගන්නම්. මේ තියෙන්නේ 128 වෙනි ප්ලේස් එකනේ 128 තියෙන ප්ලේස් එකනේ මේ 64 තියෙන ප්ලේස් එක 32 කොහොම බ්ලා 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 මේක එක ප්ලේස් එක right. ඔහොමනේ තියෙන්නේ. ඉතින් මෙතනදී මේ මාස්ක් එකට අවශ්‍ය වෙන මාස්ක් එකේදී අපි අරන් තියෙන මේ බිට් දෙකත් ඇතුළත් වරන් තියෙනවා. ඉතින් 128යි 64යි දෙක තමයි මේ true වෙලා තියෙන්නේ. ඉතින් 164යි කියන්නේ 100 මේ 192යි right. 192යි. ඉතින් ඔන්න ඕක තමයි මාස්ක් එක. මේ පැත් නම් බිට් අරන් 250 මෙතෙන්ට ආව මෙතනත් 192ක් විතරක් අරගෙන මාස්ක් එකට. හරිද? ඊටු බිට් 6 අපිට සබ්මිට් කරගන්න දීලා මේ මාස්ක් එකට අදාළ වෙන්නේ මේ දෙක විතරයි. ඉතින් ඔන්න ඕක තමයි dotted decimal notation එක කියලා කියන්නේ. right? මෙන්න මේක. හරිද? මේකම CIDR notation එකල bit 26ක් මේ පැත්තෙන් ලොක් කරන් ඉන්න. මෙන්න ලොක් කරන් බිට් A bit 26 ලොක් කරපු එකේ decimal notation එක මේ තියෙන්නේ. අන්න සරලයි right.
ඉතින් මේ ටික lock. මෙන්න මෙතනින් ඉතුරු වෙච්ච ගාන මෙන්න මේ bit 6 available for subnetting, right? So this is the core concept of it. Okay. So මේක තමයි පළවෙනි අපේ අහලා තියෙන ප්‍රශ්නෙට උත්තරේ, right? දී ඇති IP රම් ගන්න සමනය මාත් 30.9 කෙනෙක් ලියන එක මේක තමයි පළවෙනි එක. Okay. Cool. දැන් අපි මේක දෙවෙනි ප්‍රශ්නෙට ගමු. අහලා තිනවා නියමිත උපජාල ගන්න නිර්මාණ කිරීමේදී අවශ්‍ය සත්කාර පිටු. මේක මම අපිට තේරෙන සිංහලෙන් කියන්න මේ හරි අමාරුයි මේ සිංහලය කන්වර්ට් කරන්න. අපිට අපෙන් අහන්නේ සබ්නෙට් අපිට අවශ්‍ය කරන සබ්නෙට් ගාන හදාගන්න කොච්චර බිට්ස් ගානක් ඕනද කියලා, right? ඉතින් අපි ඒකත් හරිම සරලයි. right? මේක නම් ඇවිල්ලා මේ වෙනම පාඩමක් වෙනම context එකක්. මේක මෙතන වෙනම කියලා දෙන්නම්. මේ අහන්නේ කොච්චරක් සබ්නෙට් ගානට අවශ්‍ය කරන බිට් ගාන කොච්චරද කියලා අහන්නේ, right? අපිට මේ ප්‍රශ්නේ කියනවා මේ යොමු කාණ්ඩයෙන් සබ්නෙට් A B C D කියලා සබ්නෙට් 4ක් හදන්න කියලා තියෙනවා, right? සබ්නෙට් 4ක් හදන්න තියෙන්නේ. එහෙනම් මේකේ මෙතන ගන්නම්කොම, right? මම මේ කැලල zoom කරලා වගේ මෙතන ගන්නම්කො. හරිද? දැන් මේ තියෙන්නේ අපිට අවශ්‍ය කරපු මේ දින අපිට අවශ්‍ය කරපු අපිට ඉතුරු වෙලා තියෙන bit 6 දැන් මේක තමයි මේ තියෙන්නේ. හරිද? මේකේ දැන් අපිට department subnet කීයද? subnet 4යිනේ ABCD එක subnet 4යි. subnet 4ක් තමයි කඩන්න තියෙන්නේ, right? ඉතින් දැන් ඔයගොල්ලෝ දන්නවනේ අපිට දැන් subnet 4ක් නම් අපි ABCD කියලා ගමුකෝ. හරිද? මේ හතර වෙන වෙනම අඳුර ගන්න අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ subnet 4 කියන එක වෙන වෙනම අඳුර ගන්න අවශ්‍ය වෙනවා. එහෙනම් ඒ කියන්නේ එකිනෙකට වෙනස් combination හතරක් අඳුර ගන්න අපිට binary වලින් bit කීයක් ඕනේද? right? අපිට binary වලින් bit ඕනේ. කියන්නේ මේක හරි සරල නිසා අපි නිකම්ම කිව්වා bit දෙකක් ඇති. හරිද? ඒකේ function එක නැත්නම් සූත්‍රය ගත්තොත් එහෙම මේ දෙකෙන් right? මේක තමයි සූත්‍රය. ඒ කියන්නේ 4යි අපිට අවශ්‍ය කරන මේවා 4යි තියෙන්නේ. combination 4යි තියෙන්නේ. එහෙනම් දෙකේ එන්නේ. එහෙනම් 2. ඒ කියන්නේ bit දෙකක් තිබ්බනම් ඇති අපිට මේ හතර network හතර අඳුන්වන්න, right? බැලකට අපිට දෙනවා network 6ක් හදන්න කියනවා. හරි, තව එකක් තියෙනවා 5ක් තියෙනවා. එහෙනම් කීයක් ඕනද? එහෙනම් 4ක් මදි. sorry bit දෙකක් මදි. මොකද bit දෙකකින් උපරිම වශයෙන් combination 4යි හදන්න පුළුවන්. 5ක් හදනවා නම් තව එකක් අඩු යන්න වෙනවා. ඒ කියන්නේ bit 3ක් යන්න වෙනවා. හරිද? bit 3ක්වත් ගන්න වෙනවා. bit 3ක් ගත්තාම ඉතින් මෙහෙමයි. bit දෙකේ 3ක් ගත්තාම 8ක් හැදුවේ හැකි combination. ඉතින් අපිට 5යි ඕනේ 3ක් ඉතින් ඉතුරු වෙනවා. ඒකට කරන්න දෙයක් නැහැ, right? ඒ වගේ වෙලාවක එහෙම තමයි කරන්න වෙන්නේ. okay. right. ඉතින් අපිට bit දෙකයි අවශ්‍ය වෙන්නේ දැන් මෙතනදී මේ කියන subnet 4ට, right? ඉතින් අපි මේ bit දෙක මෙතන රිසර්ව් කරනවා. මෙන්න මේක අපි පාවිච්චි කරනවා subnet එක අඳුර ගන්න. subnetting වලට subnet identification වල මේක පාවිච්චි කරනවා. ඉතින් මේකට අපි මේ මුල ඉඳන් ආපු දැන් මේ mask එකේ මුල ඉඳන් ආපු මේවට අපි කියනවා network bits කියලා කියන්නේ. ඉතින් මේ දෙකත් ඒක network bits දෙයක් තමයි. මෙතනම network bits. ඒතර අපි මේකත් ආයේ network එක identify කරගන්න පාවිච්චි කරන bit දෙකක්, right? අපි ඒකට network bit කියලා කියන්නත් පුළුවන්, right? මේවා network bits. හරිද? එතකොට completely අපිට මෙන්න මේ හතර මෙන්න මේ bit 4 available වෙනවා අපිට subnet කඩා ගන්න. okay, right? එහෙනම් අපිට දැන් ප්‍රශ්න උත්තරය මේ subnet 4 කඩා ගන්න bit කීයක් ඇද්ද? ඒ combination 4ෙන් හදන්න ඕනේ bit දෙකක් ඇති. එහෙනම් මේකට උත්තරේ මොකද්ද? මේකට උත්තරේ 2යි. right? okay. පළවෙනි උත්තරේ තමයි මෙතන ලියුවේ, right? okay. හරිද? හරි. දැන් ඊළඟට තියෙන්නේ මෙන්න මේ වගුව ෆිල් කරන්න තියෙන්නේ මේ බලමු. මේකේ තියෙන්නේ subnet කට පස්සේ subnetting process එකට පස්සේ මෙන්න මේ වගුව පුරවන්න කියලා කියනවා. මේකත් ඉතින් මේ මහා දෙයක් නෑ. හරිම සරල දෙයක්. මේකේ සරලව ඉගෙන ගත්තාම හරිම ලේසි, right? දැන් අපි මෙතෙන්ට එමු ගායි. හරිද? ඕන network bits මේ දෙකක් ඇති network අඳුර ගන්න. එහෙම ගත්තොත් අපි නිකන් combination ටිකක් ලියන් යන්කෝ. මෙන්න මෙහෙම. පළවෙනි subnet එකට
හරි පළවෙනි සබ්නෙට් එකේ identification එක මේ ID එක නැත්නම් අඳුන ගැනීම හරිද දෙවෙනි එක තුන්වෙනි එක right හතරවෙනි එක ඔන්නම දාමුකෝ දැන් network 4ට bit assign කරා right ඔන්න network 4 subnet 4 subnetwork 4 right ඕන දැන් මෙතන මේ දැන් network වලට bit දෙකක් assign කරාට පස්සේ each network එකට හැම network එකකටම මේ bit 4ක් ආයෙත් අපිට available වෙනවා sub IP address assignment වලට. ඒ කියන්නේ host bit වලට මේ host address වලට bit 4ක් ඉතුරු වෙනවා. හරිද? එහෙනම් ඒ කියන්නේ මේකට ඕන අපිට කියාගත්ත හැකි host bits කියලා. මොකද මේ හරි host bits කියලා කියන්න පුළුවන්. මේ මොකද දැන් මේ bit 4 තමයි අපිට host address දෙන්න පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. right? හරිද? අපි බලමුකෝ host දැන් bit 4ක් නම් තියෙන්නේ. හරිද? bit 4ක් නම් තියෙන්නේ උපරිම වශයෙන් අපිට මේ bit 4 යොදාගෙන කොච්චර IP address ගණක් හැදුව හැකිද? හරිද? හරි සරලයි. අපිට පුළුවන් 16ක් හදන්න. හරිද? bit 4ක් තියෙන වෙලාවක මේ bit 4 boolean එහෙට මෙහෙට කරලා combination 16ක් හදාගත්ත හැකි. ඒ කියන්නේ concept එක right. ඉතින් අපිට දැන් හරිම සරලයි මේ ගත්ත හැකි හැම network එකකටම මේ bit දෙකෙන් represent වෙන හැම network එකක් ගානෙම තවත් 16 දෙනෙක් වෙන් කරලා අඳුරගත්තා. ඒ කියන්නේ තවත් host address 16 හැදුව හැකි. right? host address 16ක් අපිට මේ හැම network එකකටම valid right? ඉතින් ඒ host address ටික මොනවද? ඉතින් පළවෙනිම පටන් ගන්න එක තමයි බිංදුව. right? දැන් පළවෙනි sub network එකේ පළවෙනි host address එක මොකද්ද? බිංදු set එකම බිංදු. ඔහොම bla 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 වෙලා මේ එකේ හතරකින් ඉවර වෙන්නේ නෝගෝනේ. හරිද? හැම එකෙම එහෙමයි. බිංදු මේ එහෙම වෙන් කරලා ලියන්න ඕනේ නැහැ. sorry my bad. බිංදු මේ 1 right? ඒ කියන්නේ මෙහෙම ගත්තොත්. ඔව්. හැම සබ්නෙට් එකකම හොයන්න. මම ඒක එහෙම ලියන්න යන්නේ නැහැ. ඒකට නිකන් මෙතන ෆිල් වෙනවා වැඩි. මේ ඕක තමයි host address කැඩෙන විදිය. ඉතින් අපි ඒක නිකන් අංකණෙන් ලියමු නිකන් numbers වලින්. බිංදුව right මේ පළවෙනි address එකේ බිංදුව ඒකේ අන්තිමය මොකද්ද? දැන් මෙතනට අපිට 16ක් available බිංදුව නම් 16 වෙනියා කියන්නේ 15 right පළවෙනි network එක පළවෙනි IP address එක බිංදුව ඒකේ අන්තිම IP address එක 15 හරිද? බිංදුවද ඇතුළුව count කරපුවාම 15 වෙනි තමයි ඉවර වෙන්නේ. ඒ කියන්නේ ඔක්කොම count එක 16යි right ඊළඟ network එක පටන් ගන්න මොකද්ද available IP address එක 16 හරිද? ඊළඟ දැන් 15 මෙතෙන්ට ගියා. ඊළඟ address එක 16 මේ ඒකේ අවසාන address එක මොකද්ද? 16 ද ඇතුළව count කරොත් එහෙම තව 16ක් අපි මෙතන available 31 හරිද? 16යි 32 හැබැයි 16 ඇතුළව count කරොත් එහෙම 31 තමයි ඉවර වෙන එක right? ඊළඟ එක පටන් ගන්නෙ 32කින් හරිද? ඊළඟ පටන් ගන්න 32කින් හරිද? ඒකට 16ක් දාපුවම 48යි right? 32 ඇතුළව count කරපුවාම 47යි. got it? ඊළඟ 48න් පටන් ගන්නවා. ඒකට 16ක් දාපුවම 64යි. 48ද ඇතුළත්ව 48 49ම ගණන් කරන් ගිහම 63යි. 63න් තමයි 16 ඉවර වෙන්නේ right? ඉතින් මෙන්න මේවා මේ දෙන්නේ සබ්නෙට් 4 හරිද? එතකොට මේ තියෙන්නේ පළවෙනි සබ්නෙට් එකේ පළවෙනි IP address එක බිංදුව හරිද? එතකොට මේකට අපි විශේෂයෙන් කියනවා මෙන්න මේකට අපි කියනවා network address එක කියලා. මේකට අපි කියනවා network address එක කියලා. හරිද? මොකද දැන් ඒකනේ මේ network එක පටන් ගන්න සහ මේ network එක කියන එක අඳුරගත්ත පළවෙනි address එක නිසා අපි ඒක network address එක කියනවා. හැම subnet එකකම starting address එක network address එක. right? හැම network එකේම තමයි network address. හරිද? අවසාන එක. හරිද? අන්තිම එක තමයි broadcasting address. හරිද? අවසාන එක broadcasting address. මේකත් broadcasting address. මේකත් broadcasting bla 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 bla. මේක broadcasting. හරිද?
මේක අපි පිළිවෙල කරගෙන යන්න ඕනේ. subnet 1 2 3 4. ඕකේ. එතකොට මේ හැම සබ්නෙට් එකකම network පළවෙනි starting address එක network address එක, අන්තිම address එක broadcast address එක මේ ඔහොම යනවා right. එතකොට දැන් මේවා reserved. මේවා already reserved නා. මේවයි පාවිච්චි කරන්න බෑ. හරිද? මේ ඇවිල්ලා reserved. මේවා පාවිච්චි කරන්න මේවා ආය කියන්නේ අපිට network එකේ computers වලට host machines වලට දෙන්න මේ address පාවිච්චි කරන්න බෑ. මේවා ඔක්කොම already reserved. මේ network එකේ network address එක broadcast address එක. එහෙනම් අපිට available මේ network address range එක මොකක්ද මේකේ තියෙන්නේ? මේ දෙකේ ඇරෙන්න මේ මැද range එක. මේ මැද range එක. right? මෙන්න මේ range එක තමයි අපිට available. ඒ කියන්නේ මොකද්ද? 1යි 4යි. මේක තමයි first available address එක. මේක තමයි last available address එක. right? ඉතින් ඕක තමයි මේකේ මේ first available address last available address එක පළවෙනි subnet එකේ. දෙවෙනි subnet එකේ හරි සරලයි. ඊළඟ එක 17 මේකේ කලින් එක 30. ඔන්නෝ තමයි first last available address right. subnet වලට තියෙනවා class set එකක්. හරිද? අපි ඒකට දාමුකෝ. හරිද? subnet classes කියලා ගමුකෝ. subnet වල තියෙනවා class right. ඒ කියන්නේ මේ එක විදි classification set එකක් තියෙනවා subnet වලට. හරිද? හිතන්නකෝ ඕගොල්ලෝ මෙන්න මෙහෙම 255 නේ මේ උපරිම subnet එකකින් block 4ම lock කරොත් එහෙම උපරිම වශයෙන් ගියොත් මේකනේ. හිතන්නකෝ එකක් තියෙනවා කියලා class A කියලා ඒකේ කරන්නේ lock කරන්නේ පළවෙනි block එක විතරයි. ඉතුරු ටික empty. ඒ කියන්නේ ඉතුරු ටික available for hosting. හරිද? පළවෙනි එක විතරයි lock කරන්නේ. හරිද? ඒවට අපි කියන class A. හරිද? class B කියන්නේ පළවෙනි එකයි දෙවෙනි එකයි lock. හරිද? ඉතුරු දෙක available. class B. ඊළඟ class C කියන්නේ පළවෙනි එකයි දෙවෙනි එකයි තුන්වෙනි එකයි locked. available in hosting වලට අන්තිම block එක විතරයි. ඉතින් මේ જાති එකක් තමයි මේ තියෙන්නේ. හරිද? අයි 26ක් ගිහිල්ලා කියන්නේ මේ තුන කොහොමත් lock. මේක තමයි available වෙන්නේ අපිට bit වලට. ඒකිනුත් දෙකක් ගිහිල්ලා. It doesn't matter but at least the loss octet is available for distributing the IP address right for hosting. Okay, so මේක අපිට class C විදිහට ගන්න පුළුවන්. දැන් මේ class C subnet එකක් ගත්තාම මේකනේ අපිට available range එක. එතකොට අපි දැන් අපේ ඇත්ත IP address 192.168.32 නේ. මේ 32 කියන එක අපි කන්සර්න් කරන්නේ නැහැ. මොකද මේකත් ඇවිල්ලා අපි සබ්නෙට් නැත්තරම සබ්නෙට් කරනවා කියන්නේ ගෲප් කිරිල්ලන්නේ. සබ්නෙට් කරනවා කියන්නේ මෙන්න මෙහෙම ලොකු නෙට්වර්ක් එකක්. හරිද? ලොකු නෙට්වර්ක් එකක් නෙට්වර්ක් කීප එකට කඩන කරන්නේ. හරිද? අපිට දීලා තියෙන IP address එකත් හරිද? අපි දැන් class C subnet එකට ගියාට පස්සේ අන්තිම octet එක විතර available වෙන්නේ. ඒ නිසා මෙන්න මේ 32 කියන්නේ මේ කොහේ හරි group එකකට අයත් වෙච්ච එක්තරා මේ member කෙනෙක් විතරයි. හරිද? මේ IP address එක කියන්නේ මේ subnet කඩලා group කරාට පස්සේ මොකක් හරි group එකක එක IP address එකක්. හරිද? ඒක starting IP address නම් මේක බිඳුව. subnet කඩන්න අපි ගන්න පදනම තමයි class C address එක පදනම තමයි මේකම available right මේක available ඒකේ බිඳුව වෙනිය සහ උපරිමයේ ඒකේ 255 කියන්නේ මෙන්න මේ octet එකේ පටන් ගන්න එකත් අන්තිම එකත් අතර range එකේ තමයි අපිට subnet කඩන්න available වෙන්නේ class C වල right ඒක තමයි concept එක. එතකොට මේ 32 කියන්නේ මේ කොහේ හරි ඉන්න කවුරු හරි එක්කෙනෙක් right එහෙනම් මේ 32 concern කරන්න ඕනේ නැහැ. මේ subnet එකේදී මේ 32 දීලා තියෙනවා ඔයගොල්ලෝ රවට්ටන්න. මම ඒක තමයි මුලින්ම කියලා පටන් ගත්තම මේකේ පොඩි trick එකක් තියෙනවා කියන්නේ. හරි මේ ගාන trick එක. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ බලන්න අනිත් pass paper ගණන් වල මේ නම්බරයක් නෑ නිකන් බිංදුව විතරයි තියෙන්නේ. හරිද? කියන්නේ IP address එකේ අන්තිම block එක බිංදු set එකක් තියෙනවා. right? මේ බිංදු ඉන්නේ මොකද මේ class C subnet mask මේවට දෙන්නේ ගොඩක් වෙලාවට. ඉතින් මේකේ 32ක් දීලා ඒගොල්ලන් රවට්ටන්න. රවට්ටන්න කියන්නේ නිකන් ඔයගොල්ලන් මොකක් කර ඔයගොල්ලන් කන්ෆියුස් කරන එක්සෑම් එකේ. ඉතින් මේක හිතන්න දෙයක් නැහැ. මේක හරි අවබෝධ තියෙන කෙනාට මේක හිතන්න දෙයක් නැහැ. මොකද මේ 32 කියන්නේ just IP address.
මේ ඉන්න සබ්නෙට් right එතකොට ඒ නිසා මේක හිතන්න එපා මේ මේක මැද එකක් මේක පටන් ගන්න එක නා බිඳුව right මේ class C type හින්දා එතකොට මම කියාගෙන ආවේ දැන් මේ class subnet එකේ network address එක හරිද subnet එකේ network address එක වෙන්නේ හරිද 192යි 168යි මම ඒක ලියන්නේ නැහැ මෙතන මේ මෙතන ලියන්නම්කෝ 168යි 56යි දැන් පළවෙනි සබ්නෙට් එකට ආවේ පළවෙනි සබ්නෙට් එක මේකනේ පළවෙනි සබ්නෙට් එකේ මොකද්ද මේ ස්ටාර්ටින් ඇඩ්‍රස් එක කොහොමද බිඳුවනේ මොකක් නා පටන් ගන්න දැන් මෙතන බිඳුව වෙන්න පටන් ගන්න දැන් ඕගොල්ලෝ කරන්නේ මෙහෙම යම් කිසි ගාණක් තියෙනවා 255 කරේ මොකද යම් කිසි ගාණක් තියෙනවා කියලා හිතාගන්න ඕක හරි හතරට කඩාගත්ත සබ්නෙට් හතරට කරුවානේ ඉතින් පළවෙනිටම තියෙන්නේ පළවෙනියගෙන පටන් ගන්න ඉතින් පළවෙනියා බිඳුව මේ බිඳුව හරිද network address එක බිඳුව starting address එක හරිද ඊළඟට ඒකේ තියෙනවා මම ඒක මෙතන ඒ නම්බරේ විතරක් දාන්න හරිද බිඳුව ඊළඟට වාතල ප්‍රථම IP ගන්නවා IP ගන්නවා ඉතින් දැන් බිඳුවේ රිසර්ව් නේ මේක මේ network address එකනේ ඉතින් ඉන්න එක එක හරි පළවෙනි එක අවසාන එක තමයි මේ broadcast address එක නේ මේට කලින් එක broadcast එක reserved පාවිච්චි ගන්න බෑ last available එක ඊට කලින් එක ඉතින් 15 නම් 14 හරිද මේක 14 මේක 15 ඉතින් අපි මුලින්ම මෙන්න මේ මම කියන්නේ මේ දෙක මේ මොනවද පළවෙනි IP address එක කියන්නේ network එකට පස්සේ ඒක අවසන් එක කියන්නේ broadcast එකට කලින් ඉතින් ඉස්සෙල්ලා පුරවගෙන යන්න network address එකයි broadcast address එකයි මේ හැම එකේම එතකොට හරිනේ මේ 0.15යි 16යි 31යි 32න් පටන් ගන්නවා 47යි 48යි 63යි නේ මතකෙන් මම ගත්ත හැරෙන්නේ right මේ ඉතින් දැන් මේ ටික පුරවන්න හරි සල්ලයි මේක රිසර්ව් ඊළඟ available 17 මේක රිසර්ව් කලින් තියෙන 30 මේක රිසර්ව් 33 මේක රිසර්ව් 46 මේක රිසර්ව් ඊළඟ available එක sorry 49 මේක රිසර්ව් කලින් එක 62 ඉතින් ඔන්න ඔය ටික තමයි මේ chart එක පුරවන එකේ මේ concept එක theory right මේක පුරව ගන්න ඔයගලන්ට පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයගලන්ට තියෙන පළවෙනිම කාරණය තමයි මෙන්න මේක හරියට අවබෝධ කරගෙන හදාගන්න. right මේ අයිත් බ්‍රීෆ් එකක් ගියොත් එහෙම හරි සරලයි. සබ්නෙට් මාස්ක් එකක් දාන්න ගියා 26යි. බිට් 26ක සබ්නෙට් මාස්ක් එකක් දාන්න ගියා. ඒ කියන්නේ බිට් 26ක ලොක් කරාම ලේනා. හරිද? එතකොට අපිට available වෙනවා බිට් තව 6ක් available වෙනවා මේ සබ්නෙටින් වලට. සබ්නෙට් කඩා ගන්න. හරිද? ඉතින් ඒ 6න් අපිට කඩන්න කියලා තියෙන මේකේ සබ් network 4යිනේ. ඉතින් ඒකේ network අඳුර ගන්න network වලට bit දෙකක් වෙන් කරන්න මොකද 4ක් කඩා ගන්න ඕන හින්දා මේ ඉතින් bit දෙකක් අපි ඒකටත් reserve කරා network bits කියලා. ඉතින් ඒ network bits ටික මේ තියෙන්නේ. මේ ඒ network bit දෙක වෙන් කරාට පස්සේ ආය 4ක් විතර වුණා each sub network එකක IP මේ වෙනම IP assign කරනවා නම් bit 4ක් ඉදිරියි. බිට් 4ක් ඉතුරු වෙනවා අපිට පුළුවන් බිට් 4ෙන් 16ක් හදාගන්න. ඒ කියන්නේ හැම network එකකටම 16 ගන්න දුන්න හැකියි. 16 ගන්න network address දුන්න හැකියි. හරිද? ඉතින් මේ තියෙන්නේ පළවෙනි පළවෙනි network එක අඳුර ගන්න network address එක, ඊළඟ network address එක, දෙවෙනි network තුන්වෙනි network address එක, හතර ඔහොම දුන්න හැකියි. හැම එකටම 16 දැන් තියෙනවා. මොකද බිට් 4ක් තියෙනවා 16ක් හදාගත්තා හැම උපරිම වශයෙන් ඊට අඩුවෙන් හදාගන්න පුළුවන්. උපරිම වශයෙන් 4ක් තියෙනවානේ. මේ ඉතින් පළවෙනි පටන් ගන්න කොහොමද? බින්දු network එකකින් මොකද sorry පළවෙනි network එකේ start එකේ බින්දු කොහොම බින්දුවෙන් දැන් මම හිතන්නේ මෙහෙම ගොඩක් තියෙනවා හරිද ඒගොල්ලෝ මෙහෙම බින්දු එක bla 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 255 කියමුකෝ 255 නැහැද නෑ මේ limitation එකක් තියෙනවා මම මේ උදාහරණයක් ගන්නෙ හරිද ඕගොල්ලෝ කරන්නේ මේක හතරට බෙදනවනේ හරි හතරට බෙදුවා පස්සේ මේ ඉතින් group හතරට කැඩුවා group හතරට කැඩපුවාම පළවෙනි group එකේ පළවෙනිය ඉතින් බින්දුවනේ අන්තිම group එකේ අන්තිම 255 ඔන්න ඔය සරල concept එක මෙතන තියෙන්නේ හරි මේ බින්දුවෙන් පටන් ගත්තා මේ දෙන්න පුළුවන් උපරිම 16යි ඒ නිසා 15 ඉවර කරන්න මොකද 16ක් තියෙන්නේ බින්දුවත්
ඇතුළු. මොකද බිඳුව කවුන්ට් කරනවා අපි සාමාන්‍ය ලෝකේ ගණන් කරද්දී බිඳුවෙන් පටන් ගන්න 1 2 3 4 5 කියලා ගණන් කරන්නේ. ඒ හින්දා තමයි අපිට 1 16 මෙතෙන්ට කියන්නේ 1 ඉඳන් ගණන් කරොත් තමයි මෙතන 16ක් එන්නේ. ඉතින් බිඳුව ඉඳන් ගණන් කරද්දී 15යි එන්නේ. 16 දෙනෙට 16යි. ඔහොම ඊළඟ දැන් ඔන්න 15ක් ගියා. මෙන්න 15 ඉවරයි. ඊළඟ එක පටන් ගන්න ඊළඟ ගෲප් එකේ ඊළඟ පටන් ගන්න 16න්. ඔන්න ඔහොම බ්ලා 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 මෙන්න මේ concept එක right. ඉතින් ඔය ටික බලාගෙන ඕකෙන් අපිට මේක පුරව ගත්තයි. ෆිල් කරගත්තයි. right. ඕකේ. ඉතින් මේක තමයි හරිද A level syllabus level එකට ඕගොල්ලන්ට subnet masking සම්බන්ධයෙන් තියෙන context එක right. ඉතින් බලන්න මොනවා issues තියෙනවා නම් raise කරන්න. Okay, thanks.